මේ අලුත්ම විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් පරණ හැබැයි අද කාලේ කෝපරේට් ලෝකෙට, ඒ කියන්නේ ව්‍යාපාරික ලෝකෙට 100%ක්ම ගැලපෙන මාරම කතාවක් ගැන. ඒ තමයි තණ්ඩුලනාලි ජාතකය. නිකම්ම පරණ කතාවක් කියලා හිතන්න එපා. මේක නිකම් කතාවක් නෙවෙයි. ඉහළම මට්ටමේ කලමනාකාරීත්වයේ තීරණ, නායකත්වයේ අසාර්ථකත්වයන් ගැන කතා කරන, ඇත්තටම කිව්වොත් දැවැන්ත කඩාවැටීමක් ගැන තියෙන කදිම සිද්ධි අධ්‍යයනයක්. එවත් නැත්නම් කේස් ස්ටඩි එකක්. නායකයෙකුගේ එකව එක වැරදි තීරණයක් නිසා මුළු ආයතනයක්ම අගාධයට යන්නේ කොහොමද කියලා අද අපි බලමු. හරි, අපි මේ ගැන ගැඹුරින්ම බලමු. ඇත්තටම ප්‍රවීණයෙක්ව හිමත් නැත්නම් එක්ස්පර්ට් කෙනෙක්ව අයින් කරලා ඒ වෙනුවට හැමදේටම ඔව් සර් කියන yes man කෙනෙක්ව පත් කළොත් මොකද වෙන්නේ? ඒකේ සැබෑ පිරිවැය කොච්චරද? දුර්වල තීරණ ගැනීම සහ කෙටි කාලින ලාභ පස්සේ යන්න ගියාම කොච්චර ලොකු දිගු කාලින පාඩුවක් වෙනවද කියන එක මේ මුළු විග්‍රහය පුරාවටම අපිට හොඳටම පැහැදිලි වෙනවා. පළවෙනි කොටස කෑදරකම නායකත්වයේ තීරණ දූෂිත කරන්නේ කොහොමද? අපේ කතාවේ ප්‍රධානියා එහෙමත් නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියා වෙන්නේ බරණස් නුවර රජතුමා. ඉතින් මේ රජතුමා මාරම කෑදරයි. තමන්ගේ භාණ්ඩාගාරයේ වත්කම් සාධාරණ විදිහට තක්සේරු කළොත් සල්ලි ඉවර වෙයි කියලා ලොකු බයක් තිබුණා. හරියට අද කාලේ කෙටි කාලින ලාභල ගැන විතරක් හිතන කෑදර CEO කෙනෙක් වගේ. හැබැයි මේ කතාවට යන්න කලින් මෙහි එන පසුබිම් කතාව මතක් කරන්නම ඕනේ. ලාලුදායි කියන භික්ෂුවකට පවර්ලා තිබුණා සංඝයා වහන්සේලාට දානිය බෙදීමේ වගකීම. හැබැයි ඒක කලේ හරිම අවුල් විදියට. හොඳ නරක කෑම වෙන් කරගන්න බැරිව සෙනග වැඩි වෙද්දි බිම ඉරියෙන්දගෙන මාරම විකාරයක් කළේ. මේකෙන් අපිට පේනවා පද්ධතියක් ඇතුළේ නිදන්ගතව තියෙන අදක්ෂකම් හැමතිස්සෙම ලොකු ව්‍යාකුලත්වයකට එහෙමත් නැත්නම් කේෝස් එකකට මුල පුරනවා කියන එක. දෙවෙනි කොටස නුසුදුසු බඳවා ගැනීම වල තියෙන දරුණු අවදානම. දැන් අපි යමු බරණැස් නුවර රජතුමා කරපු ලොකුම ආයතනික වර්ධනට. රජතුමා මොකද කරන්නේ? තමන්ගේ ප්‍රධාන තක්සේරුකරු, ඒ කියන්නේ අපේ බෝධිසත්වයන්ව රැකියාවෙන් අයින් කරනවා. එයා වැඩබැරි කෙනෙක් නෙවෙයි. එයා සැපයුම් කරුවන්ට නියම මාකට් ප්‍රයිස් එක කියන්නේ සාධාරණ වෙළඳපොළ වටිනාකම දුන්නා. ඉතින් නිවැරදිව වැඩේ කරපු එකමයි එයාට රස්සාව නැති වෙන්න හේතුව වුනේ. මේක මාරම භයානක තීරණයක්. බලන්න මේ දෙන්නගේ වෙනස. මුල් තක්සේරුකරු අතිශයින්ම පළපුරුදු සාධාරණ තීරණ ගන්න කෙනෙක්. හැබැයි අලුත් සේවකයා කිසිම අත්දැකීමක් නැති ලොක්කා කියන දෙයට අත්පොඩි ගහන ගැමියෙක් විතරයි. එයා කරන්නේ ලොක්කව සතුටු කරන්න බොරුවට මිල අඩු කරන එක විතරයි. පිරිවැය කපන්න ගිහින් නුසුදුසු මිනිස්සු ගන්න එක කොච්චර භයානකද කියලා මේකෙන් පේනව නේද? තුන්වෙනි කොටස විනාශකාරී ඉහළ පෙළේ සාකච්ඡාව. මේ වැරදිපත් වීමේ ප්‍රතිඵලය මොකක්ද කියලා අපි දැන් බලමු. මේක හරියට කෝපරේට් ලෝකේ වෙර දෙවන්ත අරුබුදයක් වගේ. උතුරු ප්‍රදේශයේ ඉඳලා එනවා ප්‍රධාන වෙළෙන්දෙක් තමන්ගේ වත්කම් තක්සේරු කරගන්න රජමාලිගාවට. මේක පුටි පහේ ගනුදෙනුවක් නෙවෙයි, මාරම ලොකු එකක්. හරියටම උසස් තත්වයේ අශ්‍රයින් 500ක් මේ අලුත් අදක්ෂ තක්සේරුකරු ඉස්සරහට ගේනවා. නිකම්ම ගනුදෙනුවක් නෙවෙයි, මුළු ආයතනයකම ලාභ අලාභ තීරණය කරන දෙවන්ත වත්කමක් මේක. හැබැයි ඉතින් ඊට පස්සේ උන දේ ඇහුවොත් ඔළුව අවුල් වෙන්න. මේ අලුත් තක්සේරුකරු අර වටිනා අශ්වයින් 500ටම නියම කරපු මිල තමයි සහල් නැලියක්. ඔව්, හරියටම සහල් මිටක් විතරයි. තමන්ගේ ලොක්කට කෘත්‍රිමව සල්ලි ඉතුරු කරලා පෙන්වන්න ඕනෙකමට මේ මිනිස්සයා මේ දැවැන්ත වත්කම කිසිම වටිනාකමක් නැති තත්වයකට පත් කළා. කොහොමද ඒක? හතරවෙනි කොටස විශ්වාසවන්ත උපදේශකයෙකු දුර්වලතා හෙළි කරයි. මේ අසාධාරණේ නිසා අසරණ වුණු වෙලෙන්දා බාහිර උපදේශකයෙක් විදියට, ඒ කියන්නේ අවුට්සයිඩ් කන්සල්ටන්ට් කෙනෙක් විදියට මුල් තක්සේරුකරුවෝ හොයාගෙන යනවා. මේක තමයි මේ කතාවේ තියෙන රසවත්ම හරිය. මේ උපදේශකයා අර වැරදි තීරණයට කිලිඹ පහර දෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා ඒ වැරදි තර්කණයම මාර උගුලක් බවට පත් කරනවා. පළවෙනියටම කියනවා අර අදක්ෂ තක්සේරුකරුට අල්ලසක් දීලා මේ සාකච්ඡාව රජු ඉස්සරහටම ගෙනියන්න කියලා. ඊට පස්සේ අර සහල් නැලිය අශ්‍රයින්ට සරිලන මිලක් විදියට පිළිඅරගෙන ප්‍රසිද්ධියම ඒ සහල් නැලිය වටිනාකම කීයද කියලා අහන්න කියලාත් වෙලෙන්දාට උපදෙස් දෙනවා. අපි බලමු මේක කොහොමද ගොඩනගෙන්නේ කියලා. වෙලෙන්දා රජතුමා සහ අමාත්‍යවරු ඔක්කොම ඉස්සරහා, ඒ කියන්නේ හරියටම ආයතනයක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඉස්සරහා වගේ මේ උගුල ක්‍රියාත්මක කරනවා. එයා රජතුමාගෙන් සහ තක්සේරුකරුගෙන් අහනවා, "හරි, අශ්වයින් 500කට සහල් නැලියක් වටිනම කියලා මම පිළිගන්නවා. හැබැයි කරුණා කරලා මට කියන්න ඒ සහල් නැලිය වටිනාකම කොපමණද කියලා." ඒ ප්‍රශ්නෙට අර අදක්ෂ පුද්ගලයා දීපු උත්තරෙන් මුළු සභාවම හොල්මන් වුණා. එයා කියලවා ඒ සහල් නැලිය අන්තఃපුරයේ ඇතුළු මුළු බරණස් නුවර සහ යොදුන් 300ක මුළු රාජ්‍යයටම සමානයි කියලා.
ඉතින් හිතාගන්නකො මාකට් එක ගැන එහෙමත් නැත්නම් වෙළඳ පොළ ගැන කිසිම අවබෝධයක් මේ මිනිස්සයාට තිබුණේ නැහැ කියන එක මේකෙන් සම්පූර්ණයෙන්ම එළියට ආවා. මේ උත්තරෙත් එක්කම රාජසභාවේ හිටපු අමාත්‍යවරුන්ට හිනාව නවත්ත ගන්න බැරි වුණා. යුදුන් 12ක නගරයක් සහ යුදුන් 300ක දැවන්ත රාජ්‍යයක් නිකම් හාල් මිටකට හුවමාරු කරන්න පුළුවන්ද කියලා අහමින් එයාලා රජතුමාට ප්‍රසිද්ධියම hina වුණා. මේක නායකයෙකුට අත්තුණු දැවන්තම පරාජයක් නේද? කෝපරේට් ලෝකයේ විහිළුවක් විදියට බැලුවොත් මුළු ආයතනයක්ම හාල් මිටකට විකුණනවා වගේ මාරම හාස්‍යජනක තීරණයක් මේක. ඒ හරහා නායකත්වය ගැන තිබුණු මුළු විශ්වාසයම සුණුවිසුණු වෙලා ගියා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක. පිරිවැය අඩු කරන්න ගත්ත තීරණයෙන් රජතුමා බලාපොරොත්තු වුණු කෙටිකාලීන මූල්‍යමය වාසිය ඇත්තටම හරිම චූටි දෙයක්. හැබැයි ඒ වෙනුවට ආයතනයක් විදියට එයාලගේ රෙපියුටේෂන් එකට එහෙම නැත්නම් කීර්තිනාමයට වුණ හානිය කොච්චර විශාලද? වැරදි මිනිස්සුන්ව පාවිච්චි කරලා ලබන්න හදන පොඩි ලාභයක් නිසා අවසානයේදී මුළු ආයතනෙම වටිනාකම විනාශ වෙලා යන්න පුළුවන් කියන එක මේකෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. පස්වෙනි කොටස නායකයින් සඳහා ප්‍රායෝගික අනතුරු ඇගවීම. මේ සිදුවීමෙන් පස්සේ හොඳටම ලැජ්ජාවටපත් වුණු රජතුමා වහාම අර මෝඩ තක්සේරුකරුව අයින් කරලා ආයමත් සුදුසුකම් තියෙන බෝධිසත්වයන්ව ඒ තනතුරටපත් කරනවා. අපි මේ කතාවෙන් ගන්න ඕනේ ප්‍රධාන පාඩම් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි කෙටි කාලීන ලාභ වෙනුවෙන් කවදාවත් ආයතනයේ දිගු කාලීන විශ්වාසය පාවා දෙන්න එපා. දෙවෙනි එක එක්ස්පර්ට් කෙනෙක්ට ඒ කියන්නේ විශේෂඥයෙකුට ගෙවන්න වෙන එක ඇත්ත. හැබැයි අදක්ෂකමයි නොදැනුවත්කමයි නිසා ඊට වඩා 1000කින් පාඩු වෙලා මුළු ආයතනයම අහිමි වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි දෝෂ සහිත තර්ක තියෙනකොට ඒවට නිකම්ම බනින්නේ නැතුව උපාය මාර්ගිකව දක්ෂ උපදේශයක් වගේ ඍජුවම අභියෝග කරන්න ඕනේ කියන එක. ඉතින් අවසාන වශයෙන් නූතන ව්‍යාපාරික ලෝකය ගැන ටිකක් හිතලා බලන්න. අද තියෙන ආයතනවල වඩාත්ම තීරණාත්මක තක්සේරු කිරීම කරන්නේ කවුද? ඒ අය සැබෑම ප්‍රවීණියනියන්ද? එහෙමත් නැත්නම් ඉහළ කළමනාකාරීත්වයේ සතුටු කරන්න විතරක් ඔව් සර් ගාගෙන ඉන්න මාරම භයානක ප්‍රතිවිපාක ගෙන දෙන අදක්ෂයින්ද? නායකත්වයක පැවැත්ම තීරණය වෙන්නේ අන්නේ ගැඹුරු ප්‍රශ්නෙට දෙන උත්තරේ මතයි. මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම හිතලා බලන්න. තවත් මේ වගේව වැදගත් විග්‍රහයකින් අපි නැවත හමු වෙමු.